අද අපි chocolate වලින් pizza එකක් ගෙදරම හදමු. Today I'm craving something sweet. ඒක නිසා මං හිතුවා මේ recipe එක try කරන්න. මේක හදන්න නම් මාරම ලේසි. මද රසනේ වතුරට සීනි මේස හැන්දයි ඊස්ට් තේ හැන්දකුයි දාලා ඊස්ට් එක ඇක්ටිව් වෙන්න විනාඩි 10ක් විතර තියන්න. බෝල් එකකට පාන් පිටි ග්‍රෑම් 180යි ලුණු තේ හැඳි කාලක් වගේ දාගන්න. ඒකටම පොල් තෙල් තේ හැඳි දෙකක් එකතු කරගෙන මේක මික්ස් කරගෙන කලින් ඇක්ටිව් කරගත්ත ඊස්ට් එකත් එකතු කරගෙන pizza dough එක හදාගන්න. සාමාන්‍යයෙන් pizza dough එකක් හරිම soft එකට තමයි හදන්නේ. විනාඩි 10ක් විතර ගියාම මට dough එක අතින් හරියට හදාගන්න. මේ විදිහට ආවට පස්සේ dough එක උඩටයි දාගන්න බෝල් එකටයි තෙල් ටිකක් ගාලා මේක පැය භාගයක් විතර වහලා තියන්න dough එක ඩබල් වෙන්න. මේ වෙලාවේ ආට පුළුවන් ටොපින් එක ලෑස්ති කරගන්න. මං ගන්නේ ඩාර්ක් චොක්ලට් ඒ වගේම ස්මාර්ටි. ආලට මෙතනදී කැෂුස්, වෝල්නට්ස් කැමති දෙයක් එකතු කරගන්න පුළුවන් ටොපින් එක විදිහට. විනාඩි 30කට පස්සේ ඩෝ එක මම බටර් ගාගත්ත ට්‍රේ එකට දාලා ගෑරුප්පුවකින් සිදුරු හදා ගන්නවා. දැන් ආගේ ටොපින්ග්ස් ටික මේකට ඇඩ් කරගන්න. oven එක maximum heat එකට විනාඩි 30ක් preheat කරගන්න. මං සෙල්සියස් අංශක 250ට විනාඩි 30ක් heat කරගෙන විනාඩි 3ක් 4ක් විතර pizza එක බේක් කරගන්නවා. pizza එක ටිකක් crunchy ගතියට කැමති නම් විනාඩි 7ක් විතර බේක් කරගන්න. මේ pizza එක රස උණුවෙන් කද්දි and yeah that's my sweet craving fix. ඔයාලා try කරලා බලන්න. මේ වගේ videos බලන්න මාව follow කරලා තියාගන්න.